Hi guys, අදත් සාදරයෙන් පිළිගන්නවා SL Smart Game Hub YouTube channel එකට. So අද අපි review කරන්න යන්නේ ZTE Blade A35 ෆෝන් එක ගැන. So budget ෆෝන් එකක් නෙමෙයි ෆෝන් එක. හොඳ ස්පෙක්ස් ගානට හොඳ ස්පෙක්ස් දෙන ෆෝන් එකක්. ඒ වගේම 2GB RAM එකක් එක්ක 64GB ROM එකක් ඉන්න මේ ෆෝන් එකට 10W charger adapter එකක්, USB type C cable එකක්, transparent back cover එකක් වගේම hand free එකක් හම්බ වෙනවා. මේකේ බිල්ඩ් ක්වොලිටි බැලුවොත් එහෙම අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මේ ෆෝන් එක දැන් මාසයක් විතර යූස් කරනවා. දැන් නම් කිසිම අවුලක් නැහැ. මම මේකට මේකෙන් ගත්ත ෆොටෝ ටිකුත් ඇඩ් කරන්න 8 මෙගාපික්සල් බැක් කැමරා එකක් වගේම 2 මෙගාපික්සල් ෆ්‍රන්ට් කැමරා එකක් තමයි මේකේ ඇතුළත් වෙන්නේ. 8 මෙගාපික්සල් වුණාට අපිට සාමාන්‍යයෙන් එදිනදා වීඩියෝ ෆොටෝස් කරගන්න පුළුවන්. මේ විදිහට ෆෝන් එකේ පැත්තේ පෝර්ට්ස් අනම් මේ බලා ගන්න පුළුවන් අපිට. සිම් එක තියෙනවා. සිම් දෙකක් වගේම මෙමරි කාඩ් එකකුත් අපිට ඇතුළත් කරගන්න පුළුවන් ඒකට. ඔක්ටාකෝ චිප්සෙට් එකක් වගේම HD+ ඩිස්ප්ලේ එකක් තමයි මේකට ඇතුළත් වෙන්නේ. ඊළඟට මම මේකෙන් ගත්ත ෆොටෝ ටිකක් ඇතුළත් කරන්නම්. ඔයාලා බලලා ZTE Blade A35 කියන එක මම රෙකමන්ඩ් කරනවා. මොකද මම මේක මාසයක් විතර පාවිච්චි කරන නිසා මම මේ ගන්නෙත් ඒ ෆෝන් එකෙන්. එහෙනම් thank you වීඩියෝ එක බලුවට. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. It's caught in the crossfire. It's caught in the crossfire.